රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍ය වාහන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දූර කාලයේ අවසානයේ නැවත ආපසු බාර දීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා මූලිකව අවශ්‍ය වන රුපියල් මිලියන 12500ක් වෙන් කිරීමට යෝජනා කරනවා. කැබ් රථයක් ලබා දෙන හැම මන්ත්‍රීවරයෙකුටම ඇමතිවරුන්ට අවශ්‍ය නැහැ අමාත්‍යාංශවල වාහන තියෙනවා. අමාත්‍යාංශවල වාහන නැත්නම් අමාත්‍යාංශයට ඒ කැබ් රථයක් ලබා දෙන්නම්. අනිත් නැති කැබ් හොත නැද්ද? පර්මිට් දෙන්නේ නැහැ. පර්මිට් කාටවත් දෙන්නේ නැහැ. පර්මිට් සංස්කෘතිය අපේ රටේ නතර වෙන්න ඕන. දැනට නිකුත් කර පර්මිට් 20000ක් විතර තියෙනවා එළියේ. ඉතින් අපි ඒක ගැන අධ්‍යයනය කරමින් තියෙනවා මොකද්ද කරන්න කියලා. හැබැයි දැනටම පර්මිට් ගැන හිතන්නවත් එපා. දැනට ටෙන්ඩර් එක ඇඳවලා තියෙනවා. ටෙන්ඩර් ඕපන් කරලා තියෙනවා. ටෙන්ඩර් ඕපන් කිරීම අනුව හොඳ කැබ් රථයක් උඩට ඇවිල්ලා තියෙනවා. හරි. ආපහු දෙන්න ඕන. මන්ත්‍රී ධූරය ඊළඟ සැරේ තරඟ වැදලා උන්ට ආය හම්බ වෙනවා. ෆුල් ඉන්ෂුරන්ස් එක දාලා දෙන්න. ඇතිනේ? ඉන්ෂුරන්ස් එක දාලා දෙන්න. තෙලුත් ඉල්ලයි. තෙල් දෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීව තෙල් දීමනාව තියෙනවා. නේද? ගන්නකො ඉස්සරලා.